සජිත් ප්‍රේමදාස මැතිතුමා තනියෙන් නෙවෙයි ආවේ. එතුමත් එක්ක එතුමාගේ සමීප උපදේශකෙක් වෙන ලක්ෂ්මන් ෆොන්සේකා මැතිතුමත් පැමිණියා. ආරක්ෂකව මුලින්දම ඇවිල්ලා හිටියා. මම හිතන්නේ එතුමා පැමිණීමට පැයකටත් වඩා කලින් ඉඳන් ආරක්ෂකව ඇවිල්ලා හිටියා. කලින් බණ්ඩාර මහත්තයා කිව්වේ සජිත් මහත්තයාට ඒයි හදාගන්න. පිට උසවා පන්දු නිදැල්ල යන්න ඉඩ හරියි. ඒ කියන්නේ ඔබතුමා ඊතර ගැටුමක් හදන්නේ නැහැ. මෙතන ෂේප් එකෙත් ඉන්නවා. නෑ මට ගැටුමක් කාගවත් ගැටුම් හදන්න අවශ්‍ය නෑ. අපිට අවශ්‍ය ගැටුම් අවසන් කරන්න. ඒක නෙමෙයි බොරුවට තිත තියන්නනේ පොත ලිව්වේ. බොරුව රජ කරවන්න නෙවෙයිනේ. ඉතින් මා මිත්‍ර නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා සැකයක් තියෙනවා නම් එතන රජිත් ප්‍රේමදාස මහත්මයා ගියාද නැද්ද කියලා එතුමාට ඉතා පාසුවෙන් එතුමාගේ ආරක්ෂකයෝ සජිත් ප්‍රේමදාස මහත්මයා තනියෙන් නෙවෙයි ආවේ. එතුමත් එක්ක එතුමාගේ සමීප උපදේශකෙක් වෙන ලක්ෂ්මන් ෆොන්සේකා මහත්මයාත් පැමිණියා. ආරක්ෂකව මුලින්දම ඇවිල්ලා හිටියා. මම හිතන්නේ එතුමා පැමිණීමට පැයකටත් වඩා කලින් ඉඳන් ආරක්ෂකව ඇවිල්ලා හිටියා. එතකොට කාට හරි සැකයක් තියෙනවා නම් එතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වලගේ ආරක්ෂකයන්ගෙන් උපදේශකයන්ගෙන් එතුමා ඇත්තටම ගියාද මේක ඒයි කියලා සැක කරන එක සාධාරණයි. ඇයි? අද මොකක් හරි තමන් අසීරුතාවයටපත් වෙන වීඩියෝවක් ආපු ගමන් කට්ටිය ඇවිල්ලා කියන්නේ මොකද? මම නෙවෙයි ඒයි වැඩක්. ඉතින් එහෙව් එකේ මේකටත් එහෙම හිතුන එක කමක් නැහැ. හැබැයිම සැකයක් තියෙනවා නම් විපක්ෂ නායකතුමාගෙම සැක දුරු කරගන්න පුළුවන්. එතුමාගේ උපදේශකවරු, ලේකම්වරු, ආරක්ෂකයන්ගෙන් සැක දුරු කරගන්න පුළුවන්. සැක සංකා ඇති වුණාම ඒව ප්‍රකාශ කරන එක, ඒව ගැන සංවාද කරන එක, අවසානයේ ඒව අවසන් කරගන්න එක හොඳ වැඩක් මිස නරක වැඩක් නෙවෙයි.